මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. කොහොමද යාළුවනේ? ඔන්න ගෙනාවා බලවොරලෝසුව දෙවෙනි කොටස. පළවෙනි කොටසේ බලපු නැති අය මෙන්න මෙතන දකුණු පැත්තේ කාඩ් එක ක්ලික් කරලා ගිහින් බලන්නකෝ. ඒක බලලා මේකත් බලන්න. එහෙනම් අපි යමු නේද? හැම්බෑග් එක ගේන්න ගියපු කොල්ල තාම නෑනේ. උදේ ගිය ගමන් දැන් පාන්දර එකත් වෙන්න ඇවිල්ලා. මේක මොකද කරන්න ඔච්චර වෙලා? අනේ මොකක් හරි කරදරයක්වත් වුණාද කොල්ලට? නෑ එහෙම වෙන්න විදියක් නෑ. අම්මේ මං ආවෝ. අනේ අන්න කොල්ල ඇවිල්ලා. කොල්ලෝ මේ මොකද මේ? කොහමද අම්මේ? කොහමද? මොකද මේ විකාරයක් අදන් ඉන්නේ? අයියෝ අම්මේ මේක විකාරයක් වෙන්නේ කොහොමද? මේ තමයි බෙන්ටෙන් එකේ අත් හතර. අත් හතර? මට තේරුණා පණ දාගෙන ඔච්චර කාටුන් බලද්දි කාටුන් මිනිහව ගහයි කියලා උඹේ ඔළුවට. අයියෝ අම්මේ ආයෙ පටන් ගත්තනි. මේක බොරු එකක් නෙමෙයි. මේක ඇත්ත එකක් අම්මේ ඇත්ත. මේ කොල්ලෝ බොරු කියන එකේ සීමාවක් තියාගනි. ගලවපන් ඔය ඇඳුම. ගලවපන් මේ ඇඳුම. ආයි අම්මේ රිදෙනවා. බං කොල්ලෝ උඹේ ඇත්ත නෑකද බම්මේ? ඔව් අම්මේ. ඔච්චර වෙලා මං ඕක තමයි කියන්න හැදුවේ. කොහෙද ඇහෙුවේ නෑනේ. අනේ මගේ කොල්ලට මේ මොකද කරේ? අනේ දෙවියනේ මොකක් හරි කරලා මගේ කොල්ලව හොඳ කරලා දෙන්න. අනේ කොල්ලෝ ඔයා කොහොමද ඔහම ජීවත් වෙන්නේ? අනේ ඔයාට මොකක්ද වුනේ? අයියෝ අම්මේ මට මොකත් වෙලා නෑ. ලෝකේ බල සම්පන්නම ඔරලෝසුව මට හම්බුණා. බෙන්ටෙන්ගේ බල ඔරලෝසුව. අනේ කොල්ලෝ ඔය කියන බහු විකාර මන් දන්නේ නෑ. දන්නේ නැත්තම් ගිහින් පළවෙනි කොටස බලලා එන්නකෝ මම්මේ. මේක දෙවෙනි කොටසනේ. බල ඔරලෝසුව. දැන්නේ කොල්ලෝ පළවෙනි කොටස බැලුවට පස්සේ මට තේරුනේ. හම්මේ ඇති යාන්තම් අම්මට තේරුණා. මේ ඒක නෙමෙයි කොල්ලෝ. දැන් කොහොමද ඔයා ඕකෙන් අයින් වෙන්නේ? ඒ කිව්වේ අම්මේ මේ අත් හතරගෙන්ද? ඔව් කොල්ලෝ. මං හිතන්නේ අම්මේ ඔරලෝසුවේ බැටරි බැස්සාම හරියයි. ඔය කියනකොටම බැටරිය බැස්සේ? අම්මේ මේක තමයි ඉතින් ඔරලෝසුව. ලස්සනයි හැබැයි ඒකනේ. ඔව් අම්මේ ඒත් ඉතින් මට තව chance දෙකයි නිතුරු වෙලා තියෙන්නේ. අනේ මන්ද ඉතින් උඹත් මොනවා කරගනීද කියලා. හරි දැන් මාසෙ ඇතනේ. ගේම් බුදිය ගනින්කෝ. ඔව් අම්මේ කාර් එකත් කැඩුණේ ඉඳා කරේ තියන් ආව අත් හතරයි ඉඳා. ඉතින් හැබැයි අත් හතර ගිහුවට එක අතයි පාවිච්චි කරේ ඒකට නා. අවුලක් උන්නේ නැහැ. එහෙනම් අම්මේ මාත් යනවා නිදාගන්න. හොඳයි කොල්ලෝ. අයියෝ මොකක්ද බං? උඹට තාම ඕක පත්තු කරගන්න බැරි වුණාද? අනේ මේ එහෙනම් උඹ ඇවිල්ලා පත්තු කරපන්කෝ. පිඹලා කටේ හොලනොත් නෑ බං. මන් දන්නේ නෑ බං මේවට පිඹින්න. අනික මේවා පාවිච්චි කරන්නෙත් නෑ අපි. කෙලින්ම ගෑස් එකේ නෙව යන්නේ. මේ තාම කසුන ආපු නැති එකේ ඌට කියලා ලාභ තෙල් කාලක්වත් ගෙන්න කවුද බං? දැන් මේක පත්තු කරගන්න විදියක් නෑනේ. අඩේ මරු අයිඩියා එකක් දුන්නේ උඹ. හිටපන් කෝල් එකක් දාලා බලන්න. හෙලෝ කසුනෝ. ඔව් උඹ කොහෙද ඉන්නේ? එනවද දැන්න? එනවනේ. මේ එනකොට ලාභ තෙල් කාලක් කරව වරෙන්කෝ. ඔව් බං ලාව තෙල් කාලා. දරික ඇවිලෙන්නේ නෑ බං. මං හිතන්නේ ඊයේ රෑ වැස්සර තෙමිලාද කොහෙද? හරි බලමුකෝ. මොකද මං කිව්වේ කසුනා? මේ කසුනාට එන්න වෙන්නේ නෑලු. දිගංචි එනවලු. ඌට පණිවිඩය දෙන්නම් කියලා කිව්වේ. අන්න දිගංචි එනවා. මචල්ලා. සෝරි බං පොඩ්ඩක් පරක් වුණා. ඊයේ රෑ පොඩි ගමනක් ගිහිල්ලා ආවේ බං. හරි බං. උඹ පරක් වුණාට අවුලක් නෑ. තාම පටන් ගත්තේවත් නෑ. මේ උඹට කසුනා කිව්වද විස්තරයක්? ඔව් බං. මට කිව්වා උඹලා මේ තටම ඉන්නවලු කියලා ගිනි මෙලේ පත්තු කරගන්න බැරුව. මේ දිගංචියා මේ පඩයක් දෙකක් ගියා කියලා තැටෙමුවේ නෑ හරිද? පිම්බ විතරයි. අඩෝ උඹ ලුතෙන් බෙන්ටෙන් වොච් එකක් ගත්තද බං? ගත්තේ නෑ බං. හම්බ වුණා. අඩේ ෂෝක්නේ. පෙන්නපන් බලන්න. මෙන්න තියෙනවා බාණ්ඩේ. අඩේ මේක ඇත්ත එකක් වගේ තියෙනවනේ බං. ඇත්ත එකක් වගේ? අනේ ඵලයන් බයි යන්න. මේක ඇත්ත එකක් තමයි. මේ තමයි බෙන්ටෙන්ගේ බලවරලෝසුව.
ඈ බෙන්ටෙන්ගේ බලවරලෝසුව අනේ මේ ඕවා ගිහින් කියපන් කොණ්ඩේ බැලපු චීනෙට. මේ බලපන්කෝ බෙන්ටෙන්ගේ බලවරලෝසුවලු. ඔව් මේක බෙන්ටෙන්ගේ ඇත්තම් බලවරලෝසුව. අනේ මේ දිගංචියෝ වීරුවක් නොයි හිටපන් බං. විහිළුවක් නොවි වැඩේ පටන් ගමු බං අපේ. ඒකනේ බං කියන්නේ. මං හිතන්නේ කොටුවේ පරණ බඩු කෑල්ලක්ද කොහෙද මූ කෙනෙල් අපේ බොරුවට රවට්ටන්නේ. එහෙම දුබලා මං ගැන හිතන්නේ. ඔන්න එහෙනම් බලාගනින්කෝ. අර ගිනි කසය. අර ගිනි කසය වුණා නේද? ඔන්න එහෙනම් බලපන් වැඩ. මෙන්න මේක පත්තු වෙනවා. මේ ඇත්ත කියපන්. උඹ අපිට විද්‍යාවක් පෙන්නනව නේද? මෙච්චර දේවල් පෙන්නලා මොන විද්‍යාවද බං? මේ තමයි ඉතින් ඇත්ත ගිනි කසය. හරි. උඹට බලවරලෝසුවත් හම්බුණා කියමුකෝ. උඹ ඇත්ත ගිනි කසයත් උනා කියමුකෝ. ඒත් ඇයි බං උඹේ මූණ වෙනසක් නැත්තේ? ඒක මන් දන්නේ නෑ බං. මටත් මේ ඊයේ රෑ ඒලියන් කෙනෙක් ගෙනල්ලා දුන්නේ මේක. හැබැයි ඉතින් මං කලින් අත් හතරව ගත්තා. දැන් ගිනි කසයව ගත්තා. මට තව එක chance එකයිලු තියෙන්නේ. උපරිම ඉතින් chance 3යිලු දෙන්නේ මේ බලවරලෝසුවට. මේක මොකද්ද පරීක්ෂණයක් කරනවලු යාලා. අඩෝ සුපිරි බං. මටත් එකක් කිල්ලලා දීපන්කෝ. ඇයි මෝට විතරක්? අපිටත් ඕනේ හා. උඹලට ඉතින් අර ඒලියනයව තමයි අල්ලගන්න වෙන්නේ. බලවරලෝසුවක් කිල්ල ගන්න. කොහොමද බං ඌ අල්ලගන්නේ අපි? ඒක නම් මන් දන්නේ නෑ බං. මගේ chance 3ම ඉවරුනාම මාව හම්බෙන්න නම් එයි. එතකොට උඹලා තුන්දෙනාත් වරෙන්. ඊට පස්සේ ලයින් එක ගාලා උඹලා තුන්දෙනාට තෙල්ල ගන්න පුළුවන් නේ. අඩේ මරෝ අයිඩියා එක බං. මේ ඒක නෙමෙයි. ඕක කොච්චර වෙලා තියෙනවද? මං හිතන්නේ දැන් ඉවරයි බං. මේ රතු වෙලා තියෙන්නේ. අන්න ඉවර වෙගෙන යතකො හිතෙනවා. අර නිවෙනව නේද? උඹලා දැන්වත් විශ්වාස කරනවද මං කියන්නේ? අඩේ ඔව් බං. උඹ හොඳ එකානේ බං. අනේ අපිටත් ඔය වගේ ඔල්ලෝසුවක් ඉල්ලලා දීපන්කෝ. අනේ දීපන්කෝ. හරි. අර පිටසක්වලේ හම්බුණා මං අහන්නම්කෝ. මේ මොකද කරන්නේ? අපේ වැඩේ පටන් ගන්නවද? මේ ගිනි මැලක් පත්තු වෙනවා. මේ උඹලට ඕන ඕක් කරපන්. මං පොඩි ගමනක් යනවා බං. ඒ කොහෙද බං ඊ? මම යනවා බං. පිටසක්වල ජීවියෝ හොයාගෙන. මොකද එතකොට මටත් මේ වගේ වොච් එකක් ගන්න පුළුවන් නේ.